ડોક્ટર එතකොට මේ රෝගය බෝ වෙන්නේ කොහොමද? සහ මේක අඳුර ගන්න විදියයි ප්‍රතිකාර අපිට කියන්න පුළුවන් මොනවද? බොහොම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් රෝගේ බෝ වෙන්නේ නම් රෝගී පුද්ගලයෙක්ගේ රුධිරය නිරෝගී පුද්ගලයෙකුට ඇනෝබිලස් කියුලිස්පේසිස් කියන ගැහැණු මදුරුව හරහා තමයි බෝ වෙන්නේ. මේක බෝ වෙන්නේ. හරි. එතකොට මේකට රෝග කාරකයා තමයි එයා ප්ලාස්මෝඩියම් වයිවැක්ස් එහෙම නැත්නම් ප්ලාස්මෝඩියම් පැල්සිපාරම් කියන ප්‍රොටෝසෝවා වර්ගයේ. අනිත් දින ලංකාවේ නෑ. ඒ කියන්නේ ප්ලාස්මෝඩියම් මැලේරියා සහ ප්ලාස්මෝඩියම් ඕවාලි. එතකොට මේක අඳුරගන්න එකක් තමයි අර උණ තියෙන වෙලාවේ අපිට ගන්න රුධිර පටලයකින් අපිට මතු පිට රුධිර පටලයකින් අපිට පුළුවන් වෙනවා මෙයාව අඳුරගන්න එයාගේ පරපෝෂිතයා ඉන්නවද නැද්ද කියලා. එතකොට ඒ එකක්. අනිත් තමයි රෝග ලක්ෂණ සහ අපි සායනික පරීක්ෂා. ඊළඟ එක තමයි දැන් ලංකාවේ තියෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කියලා. ඕන මොන රෝගයක් අඳුරගන්න මැලේරියා මර්ධන ව්‍යාපාරයෙන් සපයලා තියෙනවා. එතකොට මෙන්න මේ අනුව මැලේරියාව රෝගය අඳුරගත්තාම අපි ඒකට ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිකාර දැන් නවීන ප්‍රතිකාර තියෙනවා. විශේෂයෙන්ම ආර්ටිෆිෂියල් කම්බයින් තෙරපි කියලා එකක් තියෙනවා. ඊළඟේම මේකට දෙනවා සාමාන්‍යයෙන් ක්ලෝරෝක්වින් ප්‍රතිකාරය සහ ප්‍රිමාක්වින් ප්‍රතිකාරය.